ඇලදිගේ ඇවිත් මිස් දියැලි සංචාරයේ තවත් සොඳුරු ඉසව්වකටයි මේ ඇවිත් තියෙන්නේ. මේ ස්ථානය තමයි රන්මුදු ඇල්ල. රන්මුදු ඇල්ල කිව්වම මේ විශේෂිතව දිය ඇල්ලක්. මේ දියපාර පටන් ගන්නේ පිට්ටුගල කන්ද, ඒවා ඉන්න කඳු, ඒ වගේම දුම්ගල හේන කඳු. ඒ ස්ථාන වලින් මෙම දිය ඇල්ලට එන දිය ධාරා පටන් අරගෙන අවසානයේදී මෙම ස්ථානය කරා ළඟා වෙනවා. මේ ඇල්ලට රන්මුතු ඇල්ල කියලා හිටෙන්න විශේෂව ජනප්‍රවාදී වෙන කතා කිහිපයක් තියෙනවා. ඒ අතරින් එන එක් කතාවක් තමයි සීතාවක රාජසිංහ රජුගේ යුගය දක්වා දින කතාවක්. සීතාවක රාජසිංහ රජුගේ විසවවරු එකල මේ ස්ථානයේ දිය නෑමට එනවා. එක්තරා දවසක විසවගේ මේ ස්ථානයට ඇවිත් තමන්ගේ රාජ ආම්පන්න ගලවා තමා මේ ස්ථානයේ දිනාන අවස්ථාවේදී තිබිච්ච වටිනා කියෝ මුද්දක් මේ ස්ථානයේ මේ ඇල්ලපාමුලට වැටී තිබෙනවා. එවකල හිටිය රාජපුරුෂයෝ හැමෝම මේ මුද්ද සොයන්න දේශ මහන්සිවත් කෙසේ වෙතත් මේ මුද්ද හම් වෙච්ච නැති බවයි සඳහන් වෙන්නේ. ඉන්දයන් පසුව මේ ස්ථානය රත්තරන් මුද්ද නැති වූ ස්ථානය පසු කාලීනව ජනප්‍රවාදී එන විදිහට රන්මුතු ඇල්ල බවට පත් වෙලා තියෙනවා. රන්මුදු ඇල්ලේ මම මේ ඉන්නේ පාලම ස්තරේ. මේ දිය ඇල්ල මීටර් 13ක් පමණ උස දිය ඇල්ලක්. තට්ටු කිහිපයකට කඩා හැලෙන දිය ඇල්ලක්. මේ දවස්වල වැසි කාලය. ඒ නිසා අපිට මේ දිය ඇල්ලේ සුන්දරත්වය උපරිමයෙන්ම විඳින්න පුළුවන්. රන්මුදු ඇල්ල නැරඹීමට එන ඔබට විශේෂයෙන්ම මේ පණිවිඩය දිය යුතුමයි. මොකද බොහෝ සංචාරකයෝ මේ ස්ථානයට පැමිණ බෝතල්, බියර් කෑන්, පොලිතීන් සියල්ලම මේ දමා ගොස් මේ පරිසරය අපවිත්‍ර කරනවා. කෙසේ වෙතත් මේ පරිසර පද්ධතිය ඔබට මට අපේ මතු පරපුරන වටිනා දායාදයක්. නිසා මේ පරිසර පද්ධතියෙන් ඔබ සතුට විඳ ඔබගේ මතකයන් පමණක් මෙහි රැගෙන යන්න කිසිදු පොලිතීන් කිසිම දෙයක් මෙහි නොදබා අපවිත්‍ර නොකරන්න කියලා කාරුණික ආයාචනයක් ඔබෙන් ඉල්ලා සිටිනවා.